සුබ දවසක් කියලා පිළිගන්නවා ඩයමන්ඩ් ප්ලාන්ට්ස් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අදත් මම ගෙවතු වගාව සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඉතින් ලෝකයේ මේ දිනවල පවතින තත්ත්වයක් එක්ක ඇත්තටම අපේ ගෙවත්තේ මොනවම හරි දෙයක් අපිට ආහාරයට ගන්න පුළුවන් දේවල් වගා කරගන්න පුළුවන් නම් ඇත්තට මේක වටිනවා. මොකද ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක අපිට කියන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාලට හැකි පමණින් අපිට ආහාරයට ගන්න පුළුවන් දේවල් අපිට තියෙන සීමිත ඉඩකඩේ හරි හදා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ගෙවතු වගාවක් ආරම්භ කරන කෙනෙක් මුලින්ම කැරට්, බීට් මේ වගේ ටිකක් වගා කරන්න අපහසු දේවල් වලට මුලින්ම යන්න එපා. මොකද ඒවා ටිකක් වගා කරන්න අපහසුයි. ඉතින් එහෙම වුණාම අපිටම එපා වෙනවා ගෙවතු වගාව කරන එක. ඉතින් ඔයාලා මුලින්ම පටන් ගන්න කෙනෙක් පහසුවෙන් වගා කරගන්න පුළුවන්, ඉක්මනින් අස්වැන්න දෙන්න පුළුවන් දේවල් මුලින්ම වගා කරන්න. ඉක්මනින් අස්වැන්න ලැබෙනකොට ඔයාලටම ආස හිතෙනවා නැවත නැවත වගා කරන්න. ඉතින් ඒ නිසා අද මම කියලා දෙනවා පහසුවෙන් වගා කරගන්න පුළුවන් අපේ ගෙවත්තේ ඉක්මනින් අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අපේ කුස්සියට නැතුවම බැරි රතු ලූණු වගා කරගන්න විදිහ. ඉතින් රතු ලූණු පොළ ආහාරයට ගන්නත් පුළුවන් අපි. එහෙම නැත්නම් මේ වගේ රතු ලූණු අපේ ව්‍යාංජන වලට එකතු කිරීමකුත් කරනවා. ඉතින් අපි අද කතා කරමු පහසුවෙන් කොහොමද මේ රතු ලූණු වගා කරගන්නේ කියන එක සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඩයමන්ඩ් ප්ලාන්ට්ස් අපේ YouTube channel එක subscribe කරන්න කියලා. හොඳයි. ඉතින් මම මුලින්ම කියන රතු ලූණු සඳහා අපි භාවිතා කරන වගා මාධ්‍ය ගැන. ඉතින් රතු ලූණු වලට සුදුසු වෙන්නේ හොඳින් ජලය රැස යන මාධ්‍යයක්. ඉතින් ඒ නිසා මම මේකට භාවිතා කරනවා ගංගාවැලි කොටස් 2ක්, මතු පිටපස් කොටස් 1ක්, ඒ වගේම කොම්පෝස් කොටස් 1ක්. ඉතින් මේක මිශ්‍ර කරලා අපි අපේ වගා මාධ්‍ය සකස් කරගමු. හොඳයි. ඉතින් ඊළඟට ඔයාලට බඳුනක් විදිහට ඉතින් මෙන්න මේ වගේ මල් පෝච්චයක් භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා නිවසෙන් අහක දාන හාල් බෑග් එකක්, පොලිතින් බෑග් එකක් මේ වගේ දෙයක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කුඩා පෝච්චි 3ක් විතර නිවසකට තිබුණාම ප්‍රමාණවත් වෙනවා. ඉතින් මම මේකේ කොහොමද අද වගා කරගන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මුලින්ම මේකේ අනිවාර්යයෙන්ම සිදුරු විවෘත කරගන්න. මොකද මම කලිනුත් කිව්වා හොඳින් ජලය බැසලා යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලුණු කුණු වෙන්න බලනවා. ඉතින් ඒ නිසා මේ වගේ හොඳින් සිදුරු විවෘත කරගෙන ඊළඟට අපි කරන්නේ මේ සිදුරු අපේ මාධ්‍යයෙන් අවහිර වෙන එක වළක්වන්න මේ වගේ ගල් කැට, ඊට පස්සේ උළු කැට කැබලි, වලං කැබලි වගේ දෙයකින් මේ සිදුරු මේ විදිහට ආවරණය කරගන්න. හොඳයි. දැන් ඔයාලට පුළුවන් අපි සකස් කරගත්ත මාධ්‍ය මේ විදිහට බඳුනට එකතු කරගන්න. මෙන්න මේ විදිහට බඳුනේ උඩටම අපි මාධ්‍ය පුරවගන්නේ නැහැ. මේ වගේ අඟලක් එකමාරක් විතර ඉඩ තියලා තමයි මාධ්‍ය පුරව ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් ඊළඟට අද මම මේ කුඩා භාජනයක් නම් ඔයාලා භාවිතා කරන්නේ ඇත්තටම මේක සුදුසු වෙන්නේ අපි ලුණු කොළ ආහාරයට ගන්නවා නම්. ඒ කියන්නේ අපේ අරමුණ ලුණු කොළ අස්වැන්න නෙලා ගන්න නම් මේ වගේ කුඩා භාජනයක් වලට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ වගේ ලුණු බල්බ් එක නම් ඔබේ අස්වැන්න විදියට බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කුඩා භාජනයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට ටිකක් විශාල භාජනයක් ගන්න. නමුත් පස් මාධ්‍ය මේ මාධ්‍යෙම භාවිතා කරන්න පුළුවන්. ඉතින් ලුණු කොළ අස්වැන්න ඉක්මනින් ගන්න මම පොඩි ටිප් එකකුත් කියලා දෙන්නම් අද. ඉතින් ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ ඔයාලට මේ ලුණු ගෙඩිය මෙන්න මේ පැත්තේ ඔයාලට පේනවා, මේ පැත්තෙන් තමයි මුල් වර්ධනය සිද්ධ වෙන්නේ. මේ අතර තමයි පත්‍ර වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පත්‍ර වර්ධනය වෙන පැත්තෙන් කුඩා කොටසක් මේ විදිහට කපලා ඉවත් කරන්න. හැබැයි මේ දේ කරන්න ඕනේ ඔයාලා අස්වැන්න විදිහට ලුණු කොළ ගන්න බලාපොරොත්තු වෙනවා නම්, අල ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි අල කියලා කියන්නේ බල්බ් එක කියලා කියන්නේ. ඉතින් මේ ලුණු අස්වැන්න විදිහට ගන්නවා නම් මේ විදිහට කපන්න අවශ්‍ය නැහැ. අපි මේ විදිහට කරාම ඉක්මනින් අස්වැන්න කියන්නේ කොළ අස්වැන්න අපිට ගන්න පුළුවන්. දැන් අපි සකස් කරගත්ත මාධ්‍යයේ සාමාන්‍යයෙන් අඟලෙන් අඟලට විතර වගේ පරතරයක් හිටින විදිහට එන්න මේ වගේ සිදුරු හදා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා ලුණු මේ විදිහට ලුණු නම් අස්වැන්න නෙලන්න බලාපොරොත්තු වෙන්නේ
සෙන්ටිමීටර් 10කවත් පරතරයකින් මේ විදිහට හිටව ගන්න. ඒක වෙනසකට තියෙන්නේ පරතරය. ඉතින් පරතරය වැඩි කරගන්න මේකෙදි ඔයාලට අවශ්‍ය නැහැ එච්චර පරතරයක්. අඟලක විතර වගේ පරතරයක් තිබ්බාම ප්‍රමාණවත්. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලුණු ගෙඩිය භාගයක් විතර යට වෙන විදිහට මේ වගේ පසෙන් යට කරගන්න. සම්පූර්ණයෙන්ම යට කිරීමක් කරන්නේ නැහැ. 4න් 3ක් වගේ යට වුණත් ප්‍රමාණවත්. දැන් ඔයාලට පුළුවන් මේකට හොඳින් මේ වගේ ජල සම්පාදනය කරන්න. හොඳයි. ඉතින් මේ විදිහට අපි සකස් කරගත්ත බඳුන ඊළඟට ඔයාලගේ ගෙවත්තේ හොඳින් හිරු එළියේ වැටෙන ස්ථානයක තියන්න පුළුවන්. මොකද රතු ලුණු කියන්නේ හොඳින් සූර්යාලෝකයේ අවශ්‍ය භෝගයක්. ඒ නිසා සාමාන්‍යයෙන් සූර්යාලෝකයේ 70%ක් 80%ක්වත් වැටෙන ස්ථානයක මේක තියලා තියන්න. සාමාන්‍යයෙන් ඔයාලට සති 3ක් උපරිම සති 4ක් යනකොට මේකේ අස්වැන්න නෙලා ගන්න පුළුවන්. ඉතින් එක් වතාවක් විතරක් නෙවෙයි දිගින් දිගටම අපිට අස්වැන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පලා වර්ග වගේ සති දෙකෙන් දෙකට වගේ අස්වැන්න නෙලා ගන්න පුළුවන්. ඉතින් ජල සම්පාදනය ගැන කතා කරොත් එහෙම මේකේ ජලය ගොඩක් රැඳිලා තියෙන එක එච්චර සුදුසු නැහැ. නමුත් ජල සම්පාදනය වලට කරන්න පුළුවන් දවසක් ඇර දවසක් වගේ. නමුත් මේ වගේ වියලි කාලයක් නම් ගොඩක් තියෙන්නේ. දවසකට එක් වතාවක් උදේ වරුවේ වලට ජල සම්පාදනය කරන්න පුළුවන්. ඉතින් අනිත් කාරණේ තමයි අපි මේකේ කොලාස් වෙන්න නෙලා ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේකට කොම්පෝස්ට් එකක් එකතු කරන්න. ඒකයි අපි මේ හොඳින් ඉඳ තියාගත්තේ මේ වාජනේ. ඉතින් අස්වැන්න නෙලා ගත්තට පස්සේ කොම්පෝස්ට් එකක් එකතු කරාම ඔයාලට ඉක්මනින් ඊළඟ අස්වැන්නත් ගන්න පුළුවන්. ඉතින් පොහොර යෙදීම ගැන කතා කරොත් අපි මේක ගෙවත්තේ වවන නිසා රසායනික පොහොර යෙදීම සුදුසු නැහැ. ඇත්තටම රසායනික පොහොර වලින් තොරව අපිට හොඳ කොලාස් වැන්නක් මේ ලුණු වල ගන්න පුළුවන්. ඉතින් අනිත් කොළ එළවලු වගේම තමයි මම මීට කලින් පලා වර්ග වගා කරගන්න විදිහේ වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා. ඉතින් ඒව බලපු නැතේ ඉන්නවනම් ඉතින් අපේ ප්ලේලිස්ට් එකේ ගෙවතු වගාව කියන කැටගරි එක යටතේ ඔයාලට ඒව බලා ගන්න පුළුවන්. ඉතින් කොළ එළවලු කියන්නේ හරිම පහසුවෙන් ගෙවත්තේ වගා කරගන්න පුළුවන්. ඒ වගේම නඩත්තුව පහසුයි. ඉතින් ඒ නිසා ඒ වීඩියෝස් බලලා ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඔයාලා කොළ අස්වැන්න විදිහට නෙවෙයි ලුණු මේ බල්බ් එක නම් අස්වැන්න විදිහට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා අස්වැන්නෙම නෙලීම සිද්ධ කරන්න ඕනේ. මේ කොළ භාගයක්වත් එහෙම නැත්නම් 4න් 3ක්වත් කහපාට වෙලා බිමට කඩා වැටුණාට පස්සේ තමයි මේ අල ගැලවීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඔයාලා ලුණු නම් අස්වැන්න විදිහට ගන්න කොළ අස්වැන්නු නෙලන්න යන්න එපා. ඉතින් කොළ අස්වැන්නු නෙලුවොත් එහෙම ලුණු බල්බ් එක හැදෙන එක ප්‍රමාද වෙනවා. ඒ වගේම ලුණු බල්බ් එක හැදෙන්නේ ඉතා කුඩාවට තමයි හැදෙන්නේ. මොකද එයාට පෝෂණය මදි නිසා. ඉතින් ඒකත් ඔයාලා මතක තියාගන්න. ඉතින් ඔයාලා කොළ සහ ලුණු දෙකම අස්වැන්න විදිහට ගන්න බලාපොරොත්තු වෙනවා නම් කොටස් දෙකකට වෙනම වගා කරගන්න. එකම බඳුනේ වගා කරලා ඒ දෙකම අස්වැන්න විදිහට ගන්න එක තරම් සුදුසු නැහැ. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රතු ලුණු ඔබේ ගෙවත්තේ වගා කරගන්න. ඉතින් ඔයාලටම තේරෙනවා බැල්කනි එකක් විතරක් තියෙන කෙනෙක්ට උනත් මේක වගා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා try කරන්න. ඉඩ නැහැ කියලා දුක් වෙවි ඉන්නේ නැතුව අපිට පුළුවන් විදිහට අපි ගෙවත්තේ කාබනිකව අපේ එළවලු වගා කරගන්න පුරුදු වෙමු කියලාත් මම ඉල්ලා සිටිනවා. ඉතින් ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් Diamond Plants අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම ඔයාලට ගැටලු ඇත්නම් comment කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් notification එකක් ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙමනම් නැවතත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.